සීයේ මොකද කරන්නේ? මම මේ පොත්තලයා බල ඉති. එහෙනම් අපි දෙන්නට එදා වගේ කතාවක් කියලා දෙනවද? නම් මගේ දරුවෝ දෙන්න ඇවිල්ලා මෙතනින් වාඩි වුණා නම් ආද මම කියල දෙන්න හොදල්ලේ හොල්මං කතාවක්. එක්තරා ගමක මාලා කියලා ලස්සන කාන්තාවක් හිටියා. ඇය ඇත්තටම හරිම රූමත්. හැබැයි පවුලේ අයගේ බලකිරීම නිසාම ඇයට සිද්ධ වුණා බොහොම අඩු වයසකින් ධනවත් පුද්ගලයෙක්ව කසාද බඳින්න. හැබැයි ඔහු සල්ලිකාරයෙක් වුණාට මත්පැන් වලට තදින්ම ඇබ්බැහි වුණු කෙනෙක්. අනේ දෙයනේ. මේ මිනිහා බඳලා මං කරගත්ත විනාශය. විවාහයෙන් පස්සේ මාලට දරුවෙක් ලැබෙන්න හිටියා. දිනක් ඇගේ සැමියා හොඳටම බීලා ගෙදර එද්දී මාලා හිටියේ අසනීපෙන්. ඇපොල කෝය කොම්මේ කෑනි පේන්නවත් නෑනේ. ගෑනියේ කෝෂිතමක් පැවුනද මේ ගෑනි? මේ අපේ මහත්තයා අට මේ බඩේ රුදාවක් කැවිලා එළවිලා හිටියේ. ඒ නිසා ඇයට එදා රැට කෑම ලෑස්ති කරන්න බැරි වුණා. මේ ගැන තදින්ම කේන්ති ගත්ත මේ මිනිහා මාලා එක්ක ලොකු රණ්ඩුවක් පටන් ගත්තා. ඒ වෙලාවේ ඔහු කරපු දරුණු පහරදීමක් නිසා කුසේ හිටපු දරුවා ප්‍රසූත වෙන්න වගේ මාලට අධික වේදනාවක් දැනෙන්න ගත්තා. ඒ වේදනාව දරා ගන්න බැරිව තමන්ගේ සැමියා එක්ක වෛරයකින්ම මාලා මිය ගියා. ඒ කාලේ දැන් වගේ චාරිත්‍ර තිබුණේ නැති නිසා මාලාගේ මලසිරුර කැලේට ගිහින් දැම්මා. ටික කාලයක් ගත වුණා. මාලාගේ සිරුර දාපු තැන තිබුණු ලොකු රූස්ස ගහක කටුස්සෙක් ඉන්නවා දර කඩන්න කැලේට ගිය ගැමියෝ නිතරම දැක්කා. ඔය අතරේ මාලාගේ මරණයෙන් පස්සේ තනි වුණු ඇගේ සැමියා සිත්තවුලෙන් නිවසේ ජීවත් වුණා. එදා වැහි දවසක් මැදියම් රාත්‍රියේ වෙද්දී මුළු පරිසරයම නිහඬ කරගෙන බල්ලන් බුරන හඬයි මුලඟට අතු ගැටෙන හඬයි විතරක් ඇහෙන්න ගත්තා. එක පාරටම වැස්ස නතර වෙලා මද හුළඟක් හමන්න පටන් ගත්තා. මුළු ගෙවත්තම මීදුමෙන් වැහුණා. අන්නේ වෙලාවේ තමන්ගේ නිවසට ටිකක් ඈතින් තියෙන ලඳු කැලෑව දෙසින් මාලාගේ සැමියාට කෙඳිරිලි හඬක් ඇහෙන්න ගත්තා. ඒක හරියටම දරුවෙක් ප්‍රසූත කරන්න ඉන්න කාන්තාවකගේ වේදනාත්මක හඬක් වගේමයි. මේ ශබ්දය මොකක්ද කියලා බලන්න ඔහු පන්දමක් අතතිව එළියට බැස්සා. ඈතින් නැහුණු ඒ හඬ දැන් ඔහුගේ ගේ අසලින්ම ඇහෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඒ සිහින් කෙඳිරිලි හඬ එකපාරටම නතර වුණා. ඔහු අන්තිමට දැක්කේ මොකක්ද කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ. මොකද පහුවදා උදේ ගැමියු දකින්නේ ඔහුගේ මල සිරුර ගේ අසල වැටිලා තියෙනවා. බෙල්ලේ සීරුම් පාරවල් කිහිපයක් තිබුණා. ඔහුගේ මුහුණ බියෙන් විකෘති වෙලා තිබුණේ හරිම භයානක විදිහට. එදායින් පස්සේ අර රූස්ස ගහේ හිටපු කඩුස්සාව කවුරුත් දැක්කේ නැහැ. අන්න එදා ඉඳලා තමයි ගැමියෝ මේ කටුස්සන්ව බෝධිලිමා කියලා හැඳින්වුවේ. බෝධිලිමා කියන්නේ දවල්ට කටුස්සෙක් වදේ වෙස්මාරු කරගෙන ඉඳලා රෑ මෙදියමට පිරිමි පුද්ගලයන්ව බිලිගන්නා අමනුෂ්‍ය ආත්මයක්. ඔය ආදරයට තනියම නම් ඉන්නේ. ඔයාටත් අමුත්තක් දෙනේවි. වැස්ස පටන් අරන් එකපාරටම නතර වේවි. හින් හුළඟක් එක්ක
මීදුම ගලයි. මතක තියාගන්න. ඔයාටත් ගෑනු කෙනෙක් කිදිරිගාන හඬක් ඈතින් ඇහෙන්න ගත්තොත් කවදාවත් එළියට යන්න එපා. ඉක්මනින් ආලෝකයක් තියෙන තැනකට යන්න. මොකද ඒ ඔයා ජීවත් වෙන අවසන් මිනිත්තු කිහිපය වෙන්න පුළුවන්.